දශක ගණනාවක් තිස්සේ සිංහල සිනමාවේ කිරුළු පැළඳූ නිලි රැජින ඇයයි. නමුත් මාලිනී ෆොන්සේකාගේ ඒ දීප්තිමත් සිනහව පිටුපස සැඟවුණු අදටත් බොහෝ දෙනෙක් නොදන්නා අභිරහස් විවාහයක කතාව ඔබ දන්නවාද? සිනමාවේදී ඇය 100,000 වාරයක් පෙම්වතිය වුණා. මනාලියක් වුණා. මුළු රටක්ම ඇයට පෙම් කළා. නමුත් ඇගේ සැබෑ ජීවිතයේ මනාලියක් වීමේ සිහිනය සැබෑ වුණේ හරිම අමුතු විදිහකට. ඒ 70 දශකයේ අගභාගයේදී. ඇය විවාහ ගිවිසගත්තේ එවකට ජනප්‍රිය නළුවෙක් වූ අශෝක පොන්නම්පෙරුම සමගයි. හැමෝම හිතුවේ සිනමාවේ රජකුමාරයක් සහ කුමාරිකාවක් වගේ මේ දෙන්නා සතුටින් ඉඳී කියලා. නමුත් ඒ විවාහය සිදුවුණේ කාටවත් නොකියා හරිම රහසිගත විදිහට. ඇයි ඔවුන්ට ඒක ලෝකයාගෙන් හංගන්න වුණේ? අදටත් ඇය තනිකඩව ජීවත් වෙනවා. ලෝකයක් ඇයට ආදරය කරද්දී ඇය තෝරාගත් ඒ නිහඬතාවය ඇතුලේ සැඟවුණු රහස මොකක්ද? සිනමාවේදී සියල්ල දිනු ඇය පෞද්ගලික ජීවිතයේදී පරාජය වුණාද? නැත්තම් ඒ කැපකිරීම ඇය සිනමාව වෙනුවෙන්ම කළ එකක්ද? ඔබ මොකද හිතන්නේ? නිලි රැජිනගේ මේ නිහඬතාවයට හේතුව ආදරයද? නැත්තම් දෛවයද? කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තවත් රහස් දැනගන්න